අද වෙනස් විදිහේ පාඩම් වීඩියෝවක්. අපි භූගෝල විද්‍යාව පන්තියේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව පිළිබඳව තමයි චාරිකාවේදී අපිට හම්වෙච්ච ගමන් මගේ තියෙන භූගෝලීය වටිනාකම් පිළිබඳව තමයි අද මේ වීඩියෝෙදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ගමන ආරම්භ වෙන්නේ එල්පිටියෙන් අධිවේගී මාර්ගය ඔස්සේ ගිහිල්ලා අපි ඉමදුව පිවිසුවෙන් පස්සේ අපි සම්බන්ධ වෙනවා ඒ 17 මාර්ගයට. ඒ 17 මාර්ගයේ අපි ගමන් කරමින් සිටින්නේ. ඒ 17 මාර්ගයේ යන විට අපි විශේෂීය භූගෝලීය ප්‍රදේශයකට ළඟා වෙනවා. ඒ තමයි වැසි වනාන්තර සහිතව තියෙන ගැටබරු බෝධිය ආශ්‍රිත ප්‍රදේශයත් ඊළඟට දෙනියාය ප්‍රදේශයටත් අපි යනවා. ඒ ප්‍රදේශයට ගමන් කරන විට එහි තියෙන භූගෝලීය වටිනාකම තමයි භූමියේ උස ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තරමක් උස කඳු දකින්නට ලැබෙනවා. ඒ වගේම වැසි වනාන්තර ලක්ෂණ විශාල වශයෙන් දැක ගන්නට තියෙනවා. ඈතින් වැසි වනාන්තර පේනවා. මාර්ගයේ ආසන්න ප්‍රදේශයේ වනාන්තරය දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශය ආර්ථික වශයෙන් උපයෝජනය කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන්නේ වැඩි වශයෙන්ම තේ වගාව තමයි අපිට දැක ගන්නට පුළුවන්. මේ විදිහට මේ ගමන් මාර්ගය අපි දෙනියායට ආසන්න වෙලා නැවත අපි රක්වාන දෙසට හැරෙනවා. ඒ 17 මාර්ගයේම රක්වාන දෙසට ගමන් කරන්නට ඒ 17 මාර්ගයේ ගමන් කරනකොට අපිට පේන දේ තමයි ඒ මාර්ගයේදී අපේ භූමියේ උන්නතාංශය ක්‍රමයෙන් වැඩි වෙන ආකාරය, දල බෑවුම් සහිත ගැඹුරු නිම්න සහිත භූමි ප්‍රදේශය සහ ඊතා ඈතින් දිස්වන ඊතා වනගහණයෙන් යුක්ත විශාල උස් කඳුකර ප්‍රදේශය. ඒ කඳුකර ප්‍රදේශයට ගමන් කිරීමට ගමන් කරමින් සිටින විට අපිට ඒ ලක්ෂණ දැක ගන්නට පුළුවන් වෙන විශේෂයෙන්ම දැන් අපි මෙන්න මේ සිටින ප්‍රදේශයෙන් තමයි අපේ සබරගමු කඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශය තමයි මේ සමාන්තර හෙල් වැටි සහිත සබරගමු කඳුකර ප්‍රදේශය. මේ කඳුකර ප්‍රදේශයේ යන විට අපිට ඒ 17 මාර්ගයේ රක්වාන දෙසට ගමන් කරන විට අපිට පේනවා මේ සබරගමු කඳු ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන ගින්ගඟට උපත දෙන ගොන්ගල කඳු වැටිය ඈතින් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ඇත්තටම ගොන්ගල කියලා කිව්වහම ඒක විශාල පාෂාණ පර්වතයක් හිස මුදුනේ තියාගත්තු විශාල කඳු මුදුනක් ඒක. ඒ ප්‍රදේශයේ මීදුවෙන් වැසුණු ස්වභාවයක් සහ වලාකුළු ගෑවීමෙන් පවතින ස්වභාවයක් තමයි ඒකෙදි අපිට දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මේ රක්වාන ප්‍රදේශයට අපි ගමන් කරන විට දකින්නට තියෙන ලක්ෂණයක් තමයි විශාල වශයෙන් තේ වතු කඳු භූමි කඳු බෑවුම් මඳ බෑවුම් දල බෑවුම් වසා පැතිරලා පවතින ආර්ථික භෝග අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි ක්‍රමයෙන් මේ ප්‍රදේශයේ ගමන් කරගෙන යන විට බුත්කන්ද ප්‍රදේශය ඊළඟට ඒ පසු කරගෙන යන විට හිමිදිරි ප්‍රදේශය කියන්නේ සිංහරාජ වනාන්තරයට පිවිසුම් දොරටුවක් වන මෝනින් සයිඩ් එහෙම නැත්නම් හිමිදිරි ප්‍රදේශ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ රක්වාන මාදම්පේ රක්වාන මාර්ගය ඉතාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වංගු 10 මාර්ගයට. ඇත්තටම ඉස්සෙල්ලම කියන්නට ඕන අපේ මේ භූගෝලීය වටිනාකම ගත්තාම මේ අපි ගමන් කරන මාර්ගයේ අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ තෙත් කලාපයෙන්. ඒ කියන්නේ සබරගමු කඳුවැටියේ සුලං මූණත් ප්‍රදේශයේ නැත්තම් දෙනියා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන තෙත සහිත දේශගුණය. ඉන්පස්සේ අපි වංගු 10 කියන ප්‍රදේශය ගැන මම කලින් කිව්වා. ඒ ප්‍රදේශයට ගියාට පස්සේ කන්ද මුදුනේ සිට නැවත රත්නපුරය දෙසට බෑවුම් වන බෑවුම තමයි කඳුවැටිය නැගෙනහිර බෑවුම් විදියට තියෙන්නේ. ඒ වංගු 10 ආශ්‍රිත මාර්ගයේදී කඳුවැටිය නැගෙනහිර බෑවුමේ කඳුරට වියලි කලාපීය ලක්ෂණ තරමක් දුරට ප්‍රකට කරනවා. ඉතින් ඒ නිසා එහි විශාල වශයෙන් ඒ වියලි ගතිය නිසා අතීතයේදී වගා කරන ලද විශාල ෆයිනස් වනාන්තරයක් මේ වංගු 10 සමග අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට වියලි කලාපීය භූමි භාගයක් තුළ විශාල තෙත වනාන්තර ඇති වෙන්නේ නැති නිසා මේ කියන වියලි දේශගුණයට ඔරොත්තු දෙන ඒ ෆයිනස් ශාකය අපේ රට ආවේනික නොවන වෙනත් ආගන්තුක විදේශ රටවලින් ආනයනය කරන ලද ශාක වර්ග ඒ වගේම ටර්පන්ටයින් කියන ශාකයේ ඒ ප්‍රදේශයේ බහුලව දැක ගන්න පුළුවන්. ඒ වගේම තවත් තියෙන ලක්ෂණයක් තමයි
කඳුරට වියලි කලාපීය තෘණ ශාක බහුලව දැක ගන්න පුළුවන් ප්‍රදේශයක් වෙනවා මේ වංගුදහය සහිත ප්‍රදේශය. අතීතයට වඩා වංගුදහය ප්‍රදේශයේ දැන් තියෙන සංවර්ධනාත්මක ලක්ෂණ පෙන්눔 කරනවා. මාර්ගය පුළුල් කරලා සකසමින් පවතින බවක් තමයි අපිට මේ ආශ්‍රිත ප්‍රදේශයේදී දැක ගන්න පුළුවන්කම තිබුණේ. ඒ සංවර්ධනය කරලා වඩාත්ම සංචාරයට සුදුසු වන පරිදි ඒ වංගු ආශ්‍රිත සමහර ස්ථානවලදී නරඹුම් මධ්‍යස්ථාන එහෙම ඉදිකරමින් පවතින බව අපිට දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ප්‍රදේශයේ පවතින සුන්දරත්වය, ඒ කාලගුණික ලක්ෂණ ඒවා අත්විඳින්මින් ඊටාම හොඳින් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට මේ මාර්ග පද්ධතිය ඉදිරියෙන් පවතින බව පේනවා. ඒ වගේම විශේෂිත දෙයක් තියෙනවා මේ වංගුදහය මාර්ගය අවසන් වුණාට පස්සේ අපි මාදම්පේ කියන ප්‍රදේශයට තමයි ළඟා වෙන්නේ. ඒ ප්‍රදේශයට ළඟා වෙන විට භූමියේ උණතාංශිතා 15 ගන්නවා. විශේෂයෙන්ම අපි පැල්මඩුල්ල රත්නපුරේ වැනි ප්‍රදේශවලට යන විට එහි දැක ගන්න පුළුවන්කම තියෙන විශේෂයෙන් අපිට මේකේ ගමන් වගේ තවත් යම්කිසි දෙයක් කියන්නටම අවශ්‍යයි. මොකද අපි භූගෝල විද්‍යාත්මකව ඉගෙන ගන්නවා ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව. ඒ පාෂාණ පිළිබඳ ඉගෙන ගැනීමේදී බුළුතොට මොහොර ආශ්‍රිත විශේෂයෙන් ඉගෙන ගන්නවා අපි දකින්න තියෙනවා කියලා විපරීත පාෂාණයක් වන නයිස් පාෂාණය. ඉතින් මේ නයිස් පාෂාණ බහුලව දැක ගන්න පුළුවන් ගමන් මාර්ගයක් විදිහටත් මේ ප්‍රදේශය අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් බුළුතොට ප්‍රදේශය මේකෙදි මගදී මුණ ගැහෙන. ඉන්පසුව සිටියමේ අපි භූගෝල විද්‍යාත්මකව අපි දන්නවා රත්නපුරය කියන නගරය, ඒ ආශ්‍රිත භූමි ප්‍රදේශය, පැල්මඩුල්ල වැනි ප්‍රදේශය භූමි උණතාංශය ගත්තොත් මීටර් 0.30 අතර නැත්නම් වෙරළ ආශ්‍රිත වෙරළ බඩ තැනිතලා ප්‍රදේශයේ උණතාංශය තමයි තියෙන්නේ. ඒක හරියට ඒක හඳුන්වනවා රත්නපුරය බේසින් එකක් කියලා. ඒ කියන්නේ ගැඹුරු පහත් ස්ථානයක් කියන එක. එතකොට රත්නපුර ප්‍රදේශයට පැල්මඩුල්ල ප්‍රදේශයට යන විට අපිට අන්නේ භූෂමතාවයේ වෙනස්කම හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. කඳුවලල්ලකින් වට වෙලා තියෙන නිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ දිවා කාලීන උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ රත්නපුරය කියන්නේ මේ රුවන්පුරය නැත්තම් මිනිපුරය. එහි තියෙන වටිනාම ආර්ථික සම්පතක් විදියට සැලකෙන මැණික් අපි මේ චාරිකාවේදී විශේෂයෙන්ම අපේ ඒක අරමුණක් වුණා මේ මැණික් පතල් සහ මැණික් ගැරීම, මැණික් පිළිබඳව යම්කිසි මැණික් දැක බලා ගැනීම වගේ දේවල් අවධානයට ගන්න. ඒ අනුව අපි මැණික් පතල් දෙකක් බලන්නට නිරීක්ෂණය කරන්නට ගියා. එක් මැණික් පතලක මැණික් ගැරීම සිදු වෙනවා. මැණික් ගරමින් තියෙන ඒ ස්ථානයට ගිහිල්ලා ඒක සිදුවන්නේ කොහොමද? ඉල්ලම් සෝදලා මැණික් මතු කරගන්නේ කොහොමද කියන එක අපිට බලා ගන්න පුළුවන් වුණා. මැණික් පතල් නැරඹීමෙන් පස්සේ අපි රත්නපුරය නගරයෙන් දිවා ආහාරය ලබාගෙන සමන් දේවාලය සහ බෝපත්තැල්ල නැරඹීමෙන් පසුව අපේ ගමනේ අවසන් නැවතත් අපි ආපසු එන්නට පටන් ගත්තා.